welcome back to my YouTube channel. ඉතින් අද vlog එකෙන් මම ඔයාලට ගෙනාවේ Sunday දවසේ මම කොහොමද productive විදිහට ගත කරේ කියලා. මට ගිය සති දෙකම වගේ මගේ hair එක ගැන, මගේ skin එක ගැන, ඒ වගේ මගේ health එක ගැන ගොඩක් බලන්න බැරිුණා. මට ගොඩක් miss වුණා මාවම. ඉතින් මම ඊට දවසේ දාගත්තා ඒ මගේ අරුණ වැඩ ටික කරගන්න. මේ දවස්වල හරිම ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ වගේම අවුව පායනවා. මගේ ඇඟ normally උෂ්ණයි. ඉතින් උදේම මම වැඩ පටන් ගත්තේ බාර්ලි එකක් බීලා. ඇඟ උෂ්ණයට සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන්න පුළුවන් සව්, බාර්ලි, ඒ වගේම ඇලෝ වෙරා. මේ දවස්වල කොහොමද පායනවත් වැඩිනේ. ඉතින් ඊයේ රෑමට ඕඩර් එකක් ආව කස්ටමර් කෙනෙක්ගෙන්. මං ගාව තියෙන බ්‍රේස්ලට්, ඉයරින්, ඒ කියන්නේ ස්ටොක් ඉතුරු වෙලා තියෙනවා නම් මේව බලන්න ඕනේ කියලා මං කිව්වා හෙට උදේට මං දාන්නම් කියලා. මං ඉතින් උදේම ඒ ටික දැම්මා. මොකද මට දවල් වෙද්දී සමහර වෙලාවට අමතක වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක නිසා මම උදේම ඒ ටික වීඩියෝ කරලා යක්කට දැම්මා. ඉතින් මේ කස්ටමර්ට යවන්න ගත්ත වීඩියෝ ක්ලිප් ටික තමයි මම මේ vlog එකටත් ඇඩ් කරේ. ඒ ටික යාවල ඉවරලා මට ලොකු බඩගින්නක් ආවා. ඇත්තටම ඔයාලට කියන්න මම අර ස්ටෝල් එකේ වැඩත් එක්ක බිසි වෙලා මේ මට ගෑස්ට්‍රික් හැදීගෙන එන ගමන් තිබුණේ. ඉතින් මම ඔයාලට ඔය පෙන්නපු කෑම එකේ සෝයා එකයි බිත්තරේ බෙදගත්තේ මම. කන්න පුළුවන් එහෙම උලන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් ඒ සෝයා එක රසට ආවා. ළඟ සෝයා එකේ අර කොළපාට පැකට් එක තමයි මං හැදුවේ. මං සාමාන්‍යයෙන් මගේ ෆ්‍රී දවසට එළියට බහිනවා අඩුයි. ඒ වුණාට අද එළියට බහින්න සිද්ධ වුණා. මගේ hair care routine එකට ඕනේ අමුද්‍රව්‍යයක් හොයාගන්න. මෙයා මේ මගේ පස්සෙන් එන්නේ මගේ ආදරයට නෙමෙයි. මෙයාට විදින්න ඕනේ වටිති. මෙයාට තුෂ්ණ වැඩි වෙලද මන් දන්නේ යන්න තන කැත කරනවා. මේ කොලේ දැක්ක ගමන් මට හිත ඇදලා ගියා. අතර මේක මාර කියන්නේ මේ කොළපාට මාර ලස්සනයි. ඒකේ ඇඳුමක් එහෙම තිබ්බොත් කොහොමද තියෙන්නේ කියලා මට ඒ වෙලාවම හිතුණා. ලස්සන හයිලයිට් පාටක්. මම දන්නවා දැන් මේ යන විදිහට තව සති දෙකකින් අපිට එළබඩු කන්න වෙනවා. වෙන්නේ ඉතින් my god. කියන කිසිම දෙයක් කනකට ගන්නද ගාඩ් කෙනෙක්. මට තමයි දැන් ගාඩ් පිටිපස්සේ යන්න වෙන තියෙන්නේ. ආයෙත් අයියෝ. මෙයාගේ නම කියලා නම තමයි. මෙයාගේ නම තමයි බින්කෝ. බින්ගෝ නෙමෙයි බින්කෝ. එයා යාගේ පාඩුවේ යනවා මම මගේ පාඩුවේ යනවා. අහසේක වලාකුලක්වත් නෑ නේද? අපිට ඔක රෑම තීරණය කරන්න පුළුවන්. කොහොමද කිව්වොත් රෑ අහසේ තරු කොටක් තියෙනවා නම් පහවදාට වහින්නේ නෑ. ඒ කියන්නේ පහවදාට හොඳටම පායනවා. මම සාමාන්‍යයෙන් මගේ ගමන් යද්දි මම රෑ අහස බලනවා. එතකොට පහවදා වහිනවද නැද්ද කියලා හොයාගන්න පුළුවන් නේ. ඒ වුණාට ඔය ක්‍රමයේ 100%ක් සාර්ථක නෑ. මොකද සමහර නිගමනයන් වෙනස් වෙලා තියෙනවා. කොහොම හරි අන්තිමේදී ඇවිදලා මේ වදමල් જાතිය තමයි මට හොයාගන්න පුළුවන් වුණේ. මේකට ගන්න සාමාන්‍යයෙන් පොකුරු වදමල්. මට ඇත්තට මේක හොයාගන්න බැරි වුණා. ඉතින් මම දැන් අද try කරලා බලන්න හදන්නේ මේකෙන් කොහොම වෙයිද කියලා. මම මේ වදමල් කඩලා හේදුවේ නැහැ. කොටස් වෙන් කරගත්තා. මෙන්න මේ කොටස් ටික වෙනම, ඊට පස්සේ යට කොටස් ටික වෙනම, ඊට පස්සේ පෙති ටික වෙනම, ඊට පස්සේ මම විනාඩි 15ක් විතර තිබ්බා. මොකද ඒ වගේ කූඹි හිටියා. ඔයාලා දන්නවද කම්මැලියොන්ට ලේසි ක්‍රම තියෙනවා වැඩ කරගන්න. ඉතින් මත් ඒ වගේ කම්මැලියෙක්. ඉතින් අපේ ගෙදර පරණ හීටරයක් තිබ්බා. මම මේ කම්මලට හොරෙන් තමයි කරන්නේ. මේ වදමල් ටික මම පොඩ්ඩක් ගසලා දාලා ආපහු ගත්තේ. මොකද ඒවා අස්සෙත් තව කූඹි හිටියා. නිකන් පපුර ගන්න ඕනේ නෑනේ. ඉතින් මං එකින් එක තෝරලා තමයි හීටරේට දැම්මේ.
මම ටැප් වතුර නෙමෙයි යූස් කරන්නේ. මම ලින් වතුර තමයි යූස් කරන්නේ මේකට. ඇත්තටම මට මේකට වතුර ගොඩක් වැඩි වුණා. ඕගොල්ලන්ට ඕනේ ප්‍රමාණයට විතරක් දාන්න. මම මොකද වීඩියෝ කරන ගමන් දැම්මේ මගේ අනිත් අතෙන් ෆෝන් එක, අනිත් අතේ ජොග්ගුව. ඉතින් මම වීඩියෝ එක දිහා බලන වතුර ටික දැම්මම මට වතුර වැඩි වුණා. ඔයාලට පේනවද දන්නේ මේක ඇතුලේ අර තැම්බෙනවා වගේ එකක්. මල් මං මල් හීටරේ නංගනන් ගන්න එපා. මං උන් කස්සක තිබිලා උස්සලා ගත්ත මගේ වැඩේට ඕන නිසා. අනික මේක හොර වැඩක් නිසා මං පොඩ්ඩක් වටපිටාව බලපැල තමයි මේක කරේ. අම්මට වුණොත් ඔක්කොම ඉවරයි. ඉතින් මේ වීඩියෝ ක්ලිප් එකේ මම සවුන්ඩ් ඔන් කරලා නැහැ. මොකද අපේ අම්මගේ යාළුවෙක් ගෙදරට ඇවිල්ලා ඒ දෙන්නා කියවනවා එක්සෙට්‍රා. ඉතින් ඒ දෙන්නගේ සද්ද වැඩි නිසා මට මේක සද්ද ඔන් කරන්න බෑ. මාලේනවා. ඒ කියන්නේ ගාන්ට තැම්බිලා. ඉතින් මගේ ටිකිරි මොලේ පාවිච්චි කරලා මම මේ උඩින් පොඩි කප් එකක් වගේ එකක් වැහුවට තව ටිකක් තැම්බෙන්න තියන්න ඕන නිසා ස්විච් එක ඕෆ් කළා. අම්මගේ පොඩි තුනුපා කප් එකක් කොරෙන් උස්සලා ඒකට අර වදමල් වතුර ටිකක් දැම්මා. ඊට පස්සේ ඒක උඩින් පිනේද තියලා මම මේ විදියට ඒ ටික පෙරාගත්තා. මේක පොන්දර පොඩි කරන්න ඕනේ. මේ පොඩි කරලා එනවා නිකන් අර පණ්ඩක් කවල වගේ රැද්දෙන සුළු ගතියක්. අන්න ඒක තමයි මේකේ රහස. මේ පල්ප් එක ඕගොල්ලන්ට කැමති නම් ඔලුවේ ගන්න පුළුවන්, නැත්නම් විසික් කරන්නත් පුළුවන්. මම ඉතින් ෂැම්පු ගාලේ උයලා මේ පල්ප් එක ඔලුවේ ගෑවා. ගාලේ වල ඒක හොඳට සෝදලා අරින්න ඕනේ, නැත්නම් කොණ්ඩය හිටිනවා. පෙරාගත්ත ගමන් ඕක ඔලුවට හලාගන්න එපා. හරිද? මේකට තව අපි පොඩි අඩුම කුඩුම ටිකක් දාන්න ඕනේ. අඩුම කුඩුම කියන්නේ ඔයගොල්ලන්ට නැචරල් කොමාරිකා දාන්නත් පුළුවන් මදි. ඒ කියන්නේ නැචරල් කොමාරිකා මදි. නැත්නම් මං වගේ බෝතලේ හුරලා දාන්නත් පුළුවන් ඔයගොල්ලන් ගාව කොමාරිකා තියෙනවා නම්. අංගේ බොටල් එක. ඊට පස්සේ අපිට විටමින් E කල්ලුකොත් දාන්න ඕනේ. පේනවනේ. ගෙදර තියෙන කොමාරිකා පත්තක් කඩන ඒකේ මදි දාගන්න බැරුව බොටල් එක හුරලා දාන විදිය. ඔක්කොම දාගත්තට පස්සේ උඩ බලන්න ඉන්න එපා. හොඳට කලවම් කරන්න. හොඳට මික්ස් වෙන්න ඕනේ මේ දෙක. අර ඇලෝවේරායි විටමින් E කරලේ තියෙන දේවල් අර අපේ වතමල් ලික්විඩ් එකත් එක්ක හොඳට කලවම් වෙන්න ඕනේ. තරහකාරයෙක් එහෙම මතක් කරගෙන හොඳට හැඳි ගෑවනම් හරි. මේක ලික්විඩ් එක ගොඩක් අර වතුර වගේ තියෙන්නේ නැහැ. මොකද අර අපි පෙරාගත්තනේ. ඒක අර මම ඕගොල්ලන්ට කිව්වනේ බණ්ඩක් වගේ පොඩි ගතියක් තියෙනවා කියලා. එතකොට මේක පොඩ්ඩක් අර කොහොමද කියන්නේ? වතුර වගේ වෙන්නේ නැහැ. පොඩි අර ක්‍රීම් කොහොමද කියන්නේ? නිකන් ලෝෂන් එකක් වගේ ඉන්නේ. මේක හදපු ගමන් ගන්නෙත් නැහැ. මොකද අපි මේක තම්බලන් තියෙන්නේ. මේක අපි පැයක් විතර තියන්නත් ඕන. කතරංග පල ගත්තනම් මීට වඩා හොඳයි. මොකෙක්දෝ එක්කට අනිනවා වගේ විටමින් E කරලට ඇනලා ඒකේ විටමින් E තෙල් ටික එළිය දාගන්න දෙකට මැදින්ම කැඩුණා. නිකන් මැදින් පැලුවා වගේ. පැයක් තියලා ඉවරනට පස්සේ තමයි ගන්නෙ.
දැන් යන් අපි අවුරුද්දකින් විතර නාන්න. මම ඔයාලට කිව්වනේ මේ දවස්වල මගේ ඇඟ උෂ්ණයි, ඒ වගේම අවුවත් සරයි. ඒවත් එක්ක කොහොමද මගේ ඇඟ ඩ්‍රයි වෙනවා. ඉතින් මට මේ දවස්වල ඔරල් ගයක නැතුවම බෑ. ඒකේ අර තියෙන කෑවට පස්සේ තියෙන ස්ට්‍රා ඒ කියන්නේ ඇලවෙන ගතියට නම් මම පොඩ්ඩක් කැමති නෑ. ඒ වුණාට ඉතින් වෙන කරන්න දෙයක්වත් නෑ. මේ තමයි මගේ බිස්නස් ගිෆ්ට්. වව් නීපත පොඩ්ඩක් ඇතුළට කැපුණ වැඩීමේ බාර. මේක තමා වෙලාව. 1 hour later. ඔයාලට ඩ්‍රොප් බොටල් එකක් තියෙනවා. ඒකෙන් යූස් කරන්නත් පුළුවන්. මට ඇත්තටම ඩ්‍රොප් බොටල් එකක් නැහැ. ඩ්‍රොප් බොටල් එකෙන් බිංදු 2ක් 3ක් වගේ දැම්මම ඇති. A few minutes later. මම සෙම්පතියෙක් වගේම උෂ්ණකාරයෙක්. ඉතින් වදමල් කියන්නේ කොහොමත් සීතලයිනේ. හිතා ගන්න බලවන්නේ. මේක මම මේ බලන 25 වෙනි වතාවද කොහෙද? මේකේ නම තමයි ස්පෙඩ් රාජා ඉදයරානියම්. මම හිතනවා මම හරියට කිව්වා කියලා. திடீர்னு காலேஜ்ல இருந்து கூட்டிட்டு வந்துட்டாங்க. யாரு? உங்க வீட்ல இருந்தா? Dress, jewel அது இதெல்லாம் பார்க்கணும்னு சொன்னாங்க. ஹலோ கௌதம் இருக்கியா? Are you there? இப்போ எதுக்கு அதெல்லாம்? அதான் சொன்னேன்ல ரோஹித்தோட அலைன்ஸ் பேசிட்டு இருக்காங்கன்னு. திடீர்னு கூட்டிட்டு வந்து அதை செலக்ட் பண்ணு இதை செலக்ட் பண்ணுன்னு டார்ச்சர் பண்ணிட்டு இருக்காங்க. நீ என்ன சொன்ன? செலக்ட் பண்ணிட்டியா? මම දැන් හදන්නේ මගේ අයිබ්‍රෝ ෂේප් කරන්න. මම සති දෙකකින් විතර මගේ අයිබ්‍රෝ ෂේප් කරේ නැහැ. කොහොම හරි මම මූණම ෂේව් කරා. ඊට පස්සේ මේ ඔරල් ගයක මූණ ගාවා. මම ෆස්ට් ටයිම් ඔරල් ගයක මූණ ගාපු. මගේ ස්කින් එක කියන්නේ මූණ ස්කින් එක කම්බිනේෂන්. හැබැයි මට නම් ඒක මූණ ගාපු එක අවුලක් ගියේ නෑ. පොඩ්ඩක් හොඳට තිබුණා. නෑ මේ තේ නෙමෙයි මේ කෝපි. ඉතින් ගිය සිකුරාදා අපේ going down party එක තිබ්බා අපේ අක්කලාටයි අයියලාටයි. ඉතින් මගේ සීනියර් අක්කා මට පොඩි gift එකක් දුන්නා. මම මේක බලන් තිබ්බා හදිස්සියෙන් මම සිකුරාදා රෑම ඇවිල්ලා unbox කරා. මම දන්නවා මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඒ අක්කා බලනවා. ඉතින් මම මේක වෙලාවක් කරගන්නවා ඒ අක්කන්ට thank you කියන්න. මගේ බිස්නස් එකේදී මේ එයා ඩ්‍රයි එක මට ගොඩක් වටිනවා. ඒ කියන්නේ ගොඩක් වමනා වෙනවා. ඇත්තටම මම මේක වෙලාවක් කරගන්නවා ඒ අක්කා මට කරපු උදව්වක් මතක් කරන්න. මට ස්ටෝල් එකේ උදව්වට කවුරුත් නැතුව හිටියේ. ඊට පස්සේ
ඒ අක්කා තමයි මගේ උදව්වට ආවේ. මන් දන්නවා අක්කා මේ වීඩියෝ එක බලනවා කියලා. ඒ වගේම මම මේක chance එකක් කරගන්න ඔයාලට thank you කියන්න. මේ නෝට් එකට නම් ඇත්තටම මම 6 මාසයි එක අපුවටම වදිනවා. Thank you අක්කේ. This lovely gift. ඉතින් අදට බ්ලොග් එක ඉවරයි. ආයෙත් දවසක අලුත් බ්ලොග් එකකින් එනකම් පරිස්සමෙන් ඉන්න. බයි බයි.